හායි යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා MRT ගේමින් channel එකට. ඉතින් අද මේ මම දාන පළවෙනි වීඩියෝ එක මේ channel එකේ. ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකෙන් අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද මුල සිට සරලව Free Fire account එකක් හදාගන්න කියලා. මම ඉතින් ඔයාලට Free Fire ගැන series එකක් වශයෙන් තමයි කියා දෙන්න හදන්නේ. ඒකේ account එකේ තියෙන ඇඳුම් ගැන, account එකේ characters ගැන, use කරන guns ගැන එහෙම series එක යටතේ මම කතා කරනවා. ඉතින් ඒ series එක යටතේ අද දවසේ මම කතා කරන්නේ Free Fire app එකට ගියාම account එක හදාගන්න විදිය ගැනයි. ඉතින් මේ වගේ interface එකකින් තමයි Free Fire app එක load වෙන්නේ. Free Fire app එක load වුණාට පස්සේ මෙතනින් අපිට තෝරගන්න එකක් තියෙනවා. ඒ කියන්නේ අපි Facebook එකෙන්ද Google එකෙන්ද sign in වෙන්නේ, එහෙම නැත්නම් guest කෙනෙක් විදිහට මේකට sign in වෙනවද කියන එක තමයි මෙතනින් අහන්නේ. මම නම් කියන්නේ ඔයාලට guest කෙනෙක් විදිහට මේකට sign in වෙන්න එපා. ඔයාලා Google account එකකින් මේකට sign in වෙන්න. ඉතින් මම මගේ Google account එකකින් මේ විදිහට sign in. ඊට පස්සේ game එකේ මේ වගේ interface එකක් එනවා. ඒකෙදි ඔයාගෙන් අහනවා nickname එක මොකද්ද කියලා. ඉතින් මම මේකට MRT කියලා දානවා. ඊට පස්සේ let's go කියන button එක click කරලා අපි යනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ තුනක් එනවා තෝරගන්න. ඒ කියන්නේ inexperience, experience, veteran කියලා. ඉතින් ඒකෙන් අපිට experience එකයි inexperience එකයි දෙකම තේරුවත් එකම විදිහට තමයි එන්නේ. veteran කියන එක ඔයාලා තෝරගන්න එපා. inexperience එක හරි experience එක හරි තෝරගන්න. ඊට පස්සේ මේ වගේ interface එකක් එනවා. ඒකෙදි start button එකට උඩින් battle royale කියලා එකක් පෙන්නනවා. ඉතින් මම මේකේ start button එක click කරලා යනවා match එකකට. එතකොට මේ වගේ තමයි match එක අපිට පේන්නේ. ඉතින් මේකදී අපිට මැච් එක ගහන විදිය සරලව කියා දෙනවා එයාලම. ඉතින් අපි ඒක නැතුව කොහොමද තනියෙන් මැච් එකක් ගහන්න කියලා ඉස්සරහට බලමු. ඉතින් මම ආයේ මෙනු එකට ආවා. මෙනු එකට ආවට පස්සේ මෙතන ඔයාලට Battle Royale කියලා එකක් පේනවා ඇති. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම Battle Royale, Clash Squad, Big Head වගේ ඒවා පේනවා. ඉතින් මේකේ Battle Royale එකේ අපිට enemy 50ක් ඉන්නවා. අපි Battle Royale එකක් ක්ලික් කරොත් අපිට enemy 50ක් ඉන්නවා. ඒ වගේම Battle Royale කරන ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි solo, duo, squad එකකට. ඉතින් අපි මේක solo විදිහට කරොත් අපි තනියම තමයි ප්ලේ කරන්න. එහෙම නැත්නම් ඩුවෝ විදිහටත් අපිට ප්ලේ කරන්න පුළුවන්. ඩුවෝ විදිහට ප්ලේ කරොත් අපිට අපේ යාළුවෙක් එක්ක තමයි ප්ලේ කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාට ඔයාගේ යාළුවෙක් කවුරු හරි ඔයාගේ යාළුවෙක් එක්ක මේක ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්වාඩ් එකක් විදිහට මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ස්ක්වාඩ් එකක් විදිහට ප්ලේ කරනවා නම් ඒකේ ස්ක්වාඩ් එකේ ඉන්න පුළුවන් ප්ලේයර්ස් උපරිම 4 දෙනාටයි. ඊට පස්සේ අපි බලමු Clash Squad එක ප්ලේ කරන විදිය. ඉතින් ඒකත් අර විදිහට ගොඩක් සමානයි. Clash Squad එකෙත් soloයි squad කියන එකයි තියෙනවා. ඒකේ duo නෑ. ඉතින් මේකේ Clash Squad එකේ විදිහට අපි solo තෝරගත්තට අපිට solo ප්ලේ කරන්න බෑ. අපි 4 දෙනෙක් එක්ක තමයි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ මේ 4 දෙනා අපිට මේ ගේම් එකෙන් අපිට ලබා දෙන 4 දෙනෙක් එක්ක තමයි ප්ලේ කරන්න වෙන්නේ. ඉතින් මම නම් ඔයාලට මෙතනදී recommend කරන්නේ squad එකක් විදිහට ඔයාගේ යාළුවෝ 4 දෙනෙක් එක්ක යන්න කියලා. ඉතින් එහෙම ඔයාගේ යාළුවෝ 4 දෙනෙක් එක්ක ගියාම ඔයාට තව 4 දෙනෙක් එක්ක දෙපැත්තකට කඩලා ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ තව යාළුවෝ 4 දෙනෙක් තව ස්ක්වාඩ් එකකින් එනවා. ඔයාගේ යාළුවෝ 4 දෙනෙක් එක්ක තව ස්ක්වාඩ් එකකින් යනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ මැච් 4ක් තියෙනවා. ඒ Battle Royale එකයි, Clash Squad එකයි, ඒ වගේම තව එකක් තියෙනවා Lion Wolf කියලා එකක්. ඉතින් ඒකේ ඔයාට solo විදිහට ගිය හැකි. ඒ වගේම ඩුවෝ විදිහට ගිය හැකි. තව ඩුවල් විදිහට එකක් තියෙනවා. ඒකේ ස්ක්වාඩ් එකක් නැහැ. ඉතින් මේක ඔයාලට යාළුවා ඇඩ් කරන විදිය ගැන ප්‍රශ්නයක් ඇති. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. මේ මෙතන ඇඩ් කියලා එකක් ඇති. ඒ කියන්නේ දැන් ඔය ස්ටාර්ට් බටන් එකයි ලෑන්ඩ් වොල්ෆ් එක කියන එකටයි උඩ ඇඩ් කියලා බටන් එකක් ඇති. ඒ ඇඩ් කියන බටන් එක ඔයාලා ඔබන්න. ඉතින් දැන් ඒකේ මගේ යාළුවා කවුරුවත් නැති හින්දා මෙතන මට පෙන්වන්නේ නැහැ. ඒත් මට ඉන්වයිට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ මොකවත් කරගන්න බැරි නම් ඔයාලට පේන ඇති මේ උඩ Free Fire කියලා ලියලා තියෙනවා. ඊට උඩ ඔලු දෙකක් පේනවා දකුණු පැත්තෙන්. අන්නේ ඔලු දෙක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එයි. ඒකේ ගේම් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ඔයාට දැන් ඉන්න යාළුවා. ඉතින් මේ account එකේ මට තාම කවුරුවත් යාළුවෝ නැති හින්දා ඒක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ ඊට පල්ලෙහාම තියෙනවා add friends කියලා එකක්. ඉතින් ඒ add friends කියන එක එබුවාම ඔයාට ඔයාගේ යාළුවන්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය add friends එක ඔබලා මේකේ ක්ලික් කරන්න එන ටික් බෝඩ් එකේ ඔයාගේ යාළුවගේ ID එක කොපි කරලා නම් තියෙන එක පේස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයා ටයිප් කරලා
එතන යාගේ යාළුවගේ අයිඩියක් ගන්න එතකොට මේ වගේ එනවා ඉතින් මගේ යාළුව මේ විදියට දැන් 18 මිනිත්ස් අගෝ ඉඳලා තියෙනවා මේකේ ඉතින් ඒ විදියට තමයි අපි අපේ යාළුවොත් එක්ක ප්ලේ කරන්න එන්නේ ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව ඔයාලට හිතෙන්නේ මොකද්ද අනිවාර්යෙන් අපට කමෙන්ට් කරන්න ඒ වගේම මේ වගේ ඉදිරියටත් ගේමින් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න like කරන්න share කරන්න